ගමුද මෙන්න මේ වගේ ලස්සනම ලස්සන බැංකොක් වලින් ඉම්පෝර්ට් කරපු හෑන්ඩ් බෑග් එකක් රුපියල් 3750ට. එහෙනම් එන්න මේ පැත්තට. ඉතින් එහෙනම් අපි බලමු එකින් එක කොහොමද මේ හෑන්ඩ් බෑග්ස් වල තත්ත්වය කියලා. ඉස්සලාම මෙන්න මේ බෑග් එක පෙන්නන්න. මේ හැම බෑග් එකක්ම වෙන්නේ 3750යි. මෙන්න මේ බෑග් එකේ තියෙන්නේ මෙන්න මේ කලර්ස් දෙක විතරයි. මේ තියෙන්නේ මේ වගේ ලස්සන ඔෆ් වයිට් එකකුයි මෙන්න මේ බ්‍රවුන් කලර් එකයි තියෙන්නේ. ලිමිටඩ් ස්ටොක් එකක් තියෙන්නේ. ඉතින් බෑග් එක කොහොමද කියලා බැලුවොත් මෙන්න මේ වගේ ඔයාලට සයිඩ් බෑග් එකක් විදිහට මේක යූස් කරන්න පුළුවන්. ඕනනම් මේ විදිහට ඒ වගේම ඇතුලේ මේ වගේ තුනක් තියෙනවා කොටස්. හරි. මෙන්න මේකේ කලර්ස් තියෙන්නේ දෙකයි. ආයෙ පෙන්නන්න. මෙන්න මේ ලස්සන ඔෆ් වයිට් එකයි මෙන්න මේ බ්‍රවුන් කලර් එක. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ වගේ ෆැන්සි හෑන්ඩ් බෑග් වලට කැමති කට්ටියට මෙන්න මේ හෑන්ඩ් බෑග් එක මම ගෙනාවා. මේ තියෙන්නේ හරිම ලස්සනයි. ටෙඩිස්ලා වගේ ඉන්නවා. මේකෙනුත් තියෙන්නේ මේ ඩිසයින්ස් දෙක විතරයි. මේ කලර්ස් දෙක විතරයි. මේ තියෙන්නේ මේ බ්‍රවුන් කලර් එක. මේක මේ වගේ ලයිට් බ්‍රවුන් කලර් එකක්. ඒකෙත් ඔයාලට කැමති නම් පුළුවන් සයිඩ් බෑග් එකක් විදිහට යූස් කරන්න. මෙන්න මේ කොටස එක්ක. ඒ වගේම ඒකෙත් කොටස් තුනක් මෙන්න මේ විදිහට තියෙනවා. හරි ලස්සනයි ඒක. මෙන්න මේ විදිහට හැමතැනටම ඒ print එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ සයිඩ් බෑග් එකක්. මේක සයිඩ් බෑග් එකක් විදිහට විතරමයි යූස් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සයිඩ් බෑග් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. ඒ වගේ නැත්නම් ක්‍රොස් කරලා යූස් කරන්නත් පුළුවන්. හරිම ලස්සනයි. මේකෙත් තියෙන්නේ මෙන්න මේ කලර්ස් දෙක විතරයි. ඔෆ් වයිට් තියෙනවා. මෙන්න මේ ඩාර්ක් බ්ලූ කලර් එක තියෙනවා. අපි බලමු කොහොමද මේක ඇතුලේ කොටස් තුනක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගොඩක් වෙනස් හෑන්ඩ් බෑග් එකක්. මෙන්න මේ වගේ. ටිකක් එලිගන්ට් පැත්තටත් යනවා. ඒක ඕපන් කරන් තින් මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට. ඒකත් ඔයාලට සයිඩ් බෑග් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඒකේ කොටස් තුනයි. මෙන්න මේ විදිහට තමයි හෑන්ඩ් බෑග් එක තියෙන්නේ. මේ විදිහට මේකෙත් කලර්ස් දෙකක් තියෙනවා. මෙන්න මේ බ්ලැක් කලර් එකයි මෙන්න මේ බ්‍රවුන් කලර් එකයි. ලයිට් බ්‍රවුන්. හරිම ලස්සනයි ඒක. ඊට පස්සේ අන්තිමට තියෙනවා ටීනේජර්ස්ලට වගේ ලස්සන